රාත්‍රිය තාම තරුණයි මිත්‍රවරුනි. අපි සඳ ගිලී හිරු නගිනතුරු සෞදිය පුරමු. ඔළුව අවුල් වෙන තරමට පිස්සු නටලා ඉන්නාට පස්සේ මේ ළමයා මොන ඉස්කෝලේකට දැම්මක් කඩක් නේ රාත්තු. අම්මා කිනාගේ බේබද්දේ. ආලින්දයේ දැල්වේ මල පහන් සිල. බොන එක මගේ අයිතියක්. කොච්චරක්ද බොන්නේ කියන එකත් මගේ අයිතියක්. මොකද මම රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කරාද? නීතිය නැවුවද? නැහනේ. බීලා මැරිලම ඵලයන්. ඒතකොට ගෑන්ටයි දරුවටයි හොඳ කලක් කියයි. නොටත්තයෙක් සුරාමතින් ටෙලිනාට්‍ය මෑත කාලයේ ශ්‍රී ලාංකීය රූපවාහිනී නාට්‍ය කලාව තුළ පෙරළියක් ඇති කරන නාට්‍යයක් පමණක් නෙවෙයි. එය වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ පවා පෙරළියක් ඇති කළ නාට්‍යයක්. විශේෂයෙන්ම රොෂාන් රවීන්ද්‍ර කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා විසින් අධ්‍යක්ෂණය කරන නාට්‍ය සමාජ මාධ්‍ය තුළ පමණක් නෙවෙයි මුළු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව තුළම අතිමහත් පෙරළියක් ඇති කළ නාට්‍යයක්. සමාජ කතිකාවතක් ගොඩනැගූ නාට්‍යයක්. රොෂාන් රවීන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්ම පමණක් නෙවෙයි. ඔහු තමන්ට ආවේනික ශෛලයකින් රංගනයට දායක වුණු පුද්ගලයෙක්. ඔහුගේ පළවෙනි නිර්මාණයේ සිට අද දක්වා ඔහු ඉදිරිපත් කළ නිර්මාණවල තිබුණු විවිධ වෙනස්කම් වලට ඉතාමත්ම සුවිශේෂී විදිහට අනුගත වෙමින් කී නිර්මාණවල අධ්‍යක්ෂකවරුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් සිය කුසලතාවයන් පෙන්වුම් රංගන ශිල්පියෙක්. අන්න එවන් රංගන ශිල්පියෙක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ නොටත්තයෙක් සුරාමතින් කියන නාට්‍ය අපේ ලාංකීය සමාජයේ මෙතරම් ආදරයෙන් වැළඳගන්න. බේබද්දෙකුට ආදරය කරන ප්‍රේක්ෂක ප්‍රජාවක් ඇති කරගත්තු නාට්‍යයක්. සතියක් පුරා කතා කරන නාට්‍යයක්. මේ උඹේ ගෑණි වගේ මේ එන්න ගුණ යහපත් ගෑණියෙක් නෙවෙයිනේ. පැන දස්ත කරන්නේ මුට හොදේ. නයි වගේ ගෑනෝ. අයට තව බොන්න ඕනේද? මාර කතාවන්නේ මල් ලියන්නේ. කොහෙද මම බීමට සීමාව? නන්දි. උඹ ලද්දුගේ බීම හින්දා උගෙන් ඈත් වෙන්න try කරන වෙන්න පුළුවන්. ඒ තෝනවට වඩා ධනංජයට කිට්ටු වෙන්න හදන්න එපා. දන්නවනේ මේකේ උන්ගේ හැටි. ඒ කවුරුන් හරි කිව්වද? තාම නෑ. ඒත් ඉතින් මෙහෙම ගියොත් ඉස්සරහට කයි කතන්දර අහගන්න වෙයි. ඒ මොකටද? කිව්වම අහලා ෆෝන් එක ගන්න. අනේ මේ කන්න මගුලක් මෙතනින් ගිහිල්ලා කරපු. මගුලක් නේ. දැන් ෆෝන් එකේ බැටරි බහලා ඕෆ් වෙලා කිව්ව නේද? මේකේ බැටරි ෆුල් නේ. කොහෙද බැටරි බහලා තියෙන්නේ? මන් දන්නේ ෆෝන් එක ඕෆ් කරේ. මොකද උඹ මං වල දෙමු කෑම කරන් ගියේ නැත්තේ? ඇයි උඹ මාව මගහරින්නේ? මොකටද උඹට එකපාරටම අලුත් යට දුමුවන උනේ? කතා කරපන්. මිනිහෝ මොගේ අටඳුම් ඔක්කොම පරණයි. ඇයි මිනිස්සු මේ නාට්‍ය ගැන මෙතරම් කතා කරන්න පෙළඹෙන්නේ? මේක ඔබේ අපේ මගේ කතාව. මේක අපේ ගමේ ගොඩේ අපි දකින කතාව. ඔය දෙන්නේ කොහෙද ඉන්නේ? මේක මධ්‍යම පාන්තිකයන්ගේ පවුල තියෙන ජීවිත කතාව. මිනිස්සු තමන්ටම කියලා ගයක් දොරක් නැතුව ගයක් ගානේ අයිකුන්ටක ජීවිත ගෙවන මේ රටේ ඒ ප්‍රශ්න වලින් මැදි වෙලා ඉන්න අතරේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සීන දකින්න දෙමව්පියෝ තමන්ගේ ජීවිතේ තමන්ට ළඟා කරගත නොහැකි වුණු ඉලක්කවලට තමන්ගේ දරුවන්ව තල්ලු කරන දෙමව්පියෝ තමන්ගේ දරුවෝ හරහා තමන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන දෙමව්පියෝ මේ ජීවිත අරගලය ගැන ලියවෙච්ච මේ කතාව ඔබේ අපේ ජීවිත ගැන ලියවෙච්ච මේ කතාව ටෙලි නාට්‍යයක් කරපු රොෂාන් රවීන්ද්‍රගේ හැකියාව ඔහුට සහාය වුණු ඔහුගේ සහාය නළුනිලි කණ්ඩායම අමිරු කෝරළගේ හිමාලි සයුරංගේ ඇතුළු සියලු දෙනා විශේෂයෙන්ම අපේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ශ්‍රියානි අමරසේන මහත්මිය මේ සියලු දෙනාම සහ නිෂ්පාදන කණ්ඩායම මේ නාට්‍යයේ තේමාව සමාජයට ගෙන යන
ඒ මහා වටිනා දෙය. දරුවෙකුට පාසල කියන දේ කොයිතරම් දුරට වැදගත්ද කියන දෙමව්පියන්ගේ අවශ්‍යතාවය මත දරුවා පාසලෙන් වෙනත් පාසලට ඇතුළත් කිරීමම කෙතරම් දුරට සාර්ථකත්වයට යන ගමනක්ද. හැම දරුවෙකුගේ මේ එකම අභිලාෂය අලුත් පාසල් වලට ඇතුළත් වීමයි. ඔවුන්ට හුරු පුරුදු සමාජය, ඔවුන් දන්න කියන සමාජය අතහැර අලුත් සමාජ පරිසරයකට ඔවුන් ගිහින් අතාරිනකොට දෙමව්පියෝ හිතනවද ඒ දරුවගේ පැත්තෙන් දරුවට ඇති වෙන මානසික කායික පීඩනය කොච්චරද කියන එක. ඔහුට හුරු පුරුදු ගුරුවරු, ඔහුට හුරු පුරුදු යාළු මිත්‍රයෝ මේ සියල්ල ඔහුට අහිමි වෙනවා. සමහරක් විට අවුරුදු ගණනාවක් තමන් පුරුදු කරගෙන ආපු තමන්ගේ පවුල් හා සහසම්බන්ධ වන ආර්ථික රටාවට ගැලපෙන මිත්‍රකම් අලුත් පාසලකට ගියාම වින්දකට මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීම්. ආර්ථික මට්ටමින් ඉහළ පන්තියේ දරුවන් සමග ඉහළ ආර්ථික හැකියාවන් නැති දරුවන් සමග වින්දක කෙසේ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම. කෙසේද මේ පීඩනය දරාගන්නේ? දෙමව්පියන්ගේ ආර්ථික අපහසුතාවයන්, දෙමව්පියන්ගේ සමාජ පසුබිම සහ තමන් අලුතෙන් එක්වුණු පරිසරය තුළ තියෙන සමාජ පසුබිම, තමන්ගේ ක්‍රීඩා කණ්ඩායමේ අනිත් සගයන්ගේ තියෙන සමාජ පසුබිමත් එක්ක ඔහු කොහොමද සම්මිශ්‍රණය කරගන්නේ? දරුවගේ අනාගතය ගැන හිතලා තමයි මාත් මේකට විරුද්ධ වෙන්නේ. ඒකෙන් දරුවගේ සීල වේතම් බලා ගන්නවා. දරුවගේ අනාගතය ගැන හිතනවා නම් සර් ගැන සතුටු වෙන්න එපාය. ඉන්දගේ අම්මට මං කියන්නේ තේරෙන්නේ නැහැ. තාත්තට තේරෙන්නේ නැහැ. කොළඹ ඉස්කෝලේකට ළමයව යවනවට මං විරුද්ධ වුණේ නිකන් ඉස්කෝලේකට දැම්ම පළියට ළමයෙක් හොඳ ක්‍රීඩකයෙක් වෙන්නේ නැහනේ. ඒකට ළමයා ගැන අවබෝධය අවශ්‍යයි. විනය අවශ්‍යයි. තේරුම් ගැනීම අවශ්‍යයි. දැන් ඒකට සර් කියන්නේ අපි අපේ ළමයව තේරුම් ගන්න නැහැ කියලාද? දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ තේරෙනවා ඇති. හැබැයි මං ඒ දරුවෝ තේරුම් ගන්නේ ක්‍රීඩකයෙක් විදියට. වින්දක මෙතනින් ගියාට පස්සේ එයාගේ ටැලන්ට් වලට වෙන විනාශ ගැනයි මට තියෙන බය. අනේ කරුණා කළා දරුවට මේ අපරාධي කරන්න එපා. තවස්තම පන්තිට ගියේ නැද්ද? හ්ම්? දැන් පළවෙනි පීරියඩ් එක ඉවරයි. ටීචර්ස්ලා කම්ප්ලේන් කරන්නේ මටනේ. පන්තිට යනවා. ඔයාගේ පුතා අදත් 100ක් ගහලා නතර වෙන්න බලන්න. කොහොමද බත් ඇත්තේ? කකා ඉන්නලා වන්නේ පාංකෙල්ලක්කා. අලුත් ගේ ෂේප් දෝ. වඩවදලි කරා. අලුත් කෝඩ් එක පට්ට පන්න ගියා. ෂේප් ඉතින් දෙපාරකට බඩු වෙද්ද. තව කල ගන්න. වින්දක ඒ කරුණාරත්න සර් දෙපාරක් මට දැන් කම්ප්ලේන් කරා. තවස පන්ති වැට්ටි කරලා නැහැ කියලා. ගෙවල් මාරු කරන්න සර්. වෙලාවක් තිබෙන්නේ. මේ පහුගිය දවස් ටික විතරයි මොනේ. යාළුවෝ තල්ලගෙන වැට්ටි ඉවර කරලා දානවා. හරි සර්. වින්දක දැන් මේ ටීම් එකේ ඉන්න අනිත් අයට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. එයා කියන්නේ තාත්තා යාව මේ ඉස්කෝලෙන් අයින් කරලා වෙන ඉස්කෝලයකට දාන්න හදනවා කියලා. මොකද්ද මේ කලබල ඉස්කෝලෙන් අයින් කරන්න තියෙන්නේ? ඒක නිකන් මේ ගෙදර කතා වුණා විතරයි. කතා වුණා විතරයි කියන්නේ ළමයා කියන්නේ තාත්තා ඉස්කෝල වලට දාන්න සල්ලි හොයනවා කියලා. ඉස්සෙල්ලා ළමයා මේ ඉස්කෝලේ තියන්න කියන්නේ. එයාට කියන්න මාව පොඩ්ඩක් හම්බෙන්න කියලා. මං කියන්න. මං ගෙන තාත්තා කෝච් කියන එක අහන්නේ. වාටේ පඬිතුකම් වැඩක් නැහැනේ. තාත්තටයි යමටයි දෙන්නට ඕනේ ආව ක්‍රිකට් වලින් ඉහළට එනවා දකින්න.
තාත්තා වෙන ඉස්කෝලේට දාන එකට කෝච් කැමති නෑ. මේක මම තාත්තට අම්මටයි පෝස්ට්ම කියන්න දෙන සද්ද නැතුව ඉන්න දෙන්නේ. අනේ මගේ යාළුවෝ පාසින් දුත අරුෂ මගේ පන්ති වලට කොච්චර සපෝට් කරනවා. ඒ ලොකු ඉස්කෝලේ කොහෙද මේ වගේ යාළුවෝ. නැත්තම් මං ගහයි ක්‍රිකට්. අම්මේ තාත්තට පොඩ්ඩක් කියන්නකෝ. මං තාත්තට කතා කරන්න. ඉස්කෝලේ දාලා යන්න කැමති නෑනේ. හවුස මං ආයිවර කතා කරලා බලන්නද? වැඩක් නෑ සර්. ඉස්කෝලේ ආවේ අස්වීම් සාතිකේ ගන්න. මම ඒක ගන්න ඔෆිස් එකට ගියා. හරි ඉතින් මං ආයි කතා කරලා බලන්නද කියනවා? එපා සර්. මොකද්ද ඒ වෙලාවේ? ඉස්කෝලේ දාලා යන්න කැමති නැත්නම් මට කියනවා මම ප්‍රින්සිපල් එක දැන් කතා කරන්න. එහෙම දෙයක් නෙවෙයි සර් තියෙන්නේ. මට යන්නම් වෙනවා. තාත්තගේ එකම බලාපොරොත්තු වෙන්න. තාත්තා තමයි තමසු කන්නේ. චල් ලස්සන්ට කරගෙන ආපු ක්‍රිකට්. ඒත් ඔක්කොම ඉවරයිනේ. මට ආයි ක්‍රිකට් ගහන්න මොනවක් නැහැ සර්. තමසුගේ බලාපොරොත්තු නැති කරගන්න එපා. මං හිමීට කතා කරලා බලන්නම් අම්මයි තාත්තයි එක්ක. තාත්තා ඉස්පිරිතාලේ. මොනවද? පුතා යන්න සර්. තමසු ඕනේ කෝච් කෙනෙක් ගාවට ගියාට මට කමන්නේ නැහැ. මගේ ප්‍රැක්ටිස් එකත් කරනවා. යන්නම් සර්. නමුත් මෙතෙක් ආපු කතාව තුළ ලද්දු කියන මේ දඩබ්බර ආත්මාභිමානයෙන් පිරුණු චරිතය බේබද්දෙක් බවට පත් වුණා. ඇයි ඔහු බේබද්දෙක් බවට පත් වුණේ? මත්පැන් බොන හැම කෙනාම බේබද්දෙක්ද? ලද්දුට ආසාවක් අවශ්‍යතාවයක් තිබුණා ඔහුගේ දරුවා හොඳ පාසලකට ඇතුළත් කරන්න. නමුත් ඔහුට ඒට ක්‍රමයක් තිබුණේ නැති වෙන්න පුළුවන්. ඔහු අහම්බෙන් ඔහුට ලැබෙන ඒ අවස්ථාවේ අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ඔහුගේ සීමාවෙන් ගොඩාක් එහාට ගිහිලා තිබුණේ. ඒ සඳහා ඔහු අරගල කරනවා. හැබැයි ඔහු කොයිම ලාවකවත් ලාභයට විකිනෙන්න සූදානම් වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. තමන්ගේ අවශ්‍යතාවයන් අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම උදෙසා තමන්ගේ පවුල තමන්ගේ බිරිඳ බිලිදෙන්න සූදානම් වුණේ නැහැ ඔහු කොයිම වෙලාවකවත්. ඔහු දැනගෙන හිටියා. ඔහුට ස්වවිඥානයක් තිබුණා. සමාජය ගැන හොඳ දැනුමක් හොඳ ප්‍රඥාවක් තිබුණා. සමාජය හඳුනගන්න. සමාජයේ මිනිස්සු අපිට යමක් දෙන්නේ අපෙන් මොනව බලාපොරොත්තු වෙන්ද කියන එක. ඒ දේ හඳුනගෙන ඔහුගේ සමහරක් විට උඩගුකම වෙන්න පුළුවන්. ඔහුට සමහරක් විට ඔහු ගැන තියෙන අධි තක්සේරුව වෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් ඔහුගේ පවුල කියන ඒකකයට ආරක්ෂා කරන්න තාත්තා කෙනෙක් විදිහට ඔහුට කරන්න පුළුවන් කරුණේ කරා. කෙනෙකුට කියන්න පුළුවන් ඔහු මත්පැන් බෝතලයක් දෙකක් පාවිච්චි කර පමණින් මේක බේබද්දෙක් ගෙදර ගැන හිතන්නේ නැති මිනිස්සෙක් කියන එක නේ. එහෙම නෑ. අපි දැක්කා. අලුත් කතාංගවලදී කොහොමද ගෙදර හැසිරෙන්නේ? රැට බීලාවට උදේ නැගිටලා කැම ටික හදලා රෙදි පිළිටි හොදලා ඒව වේලලා කරලා දරුවගේ ඇඳුම් අයන් කරලා මේ හැමදේම ඔහුගේ අතින් සිද්ධ වෙච්ච දේවල්. සුන්දර බේබද්දෙක් මේ කතාව ආරම්භයේදී අපි දැක්කා. ඔයාට ඕනේ හුස්ම ටික යනකන් ලද්දු මත්තම නැහෙන්න නම් ආයෙම කරන්න. නම් මුකුත් කියන්නේ. නම් කියන්නේ ඔයාට ඔය අපායෙන් ගැලවිලා ඉන්න කියලා.
ඇයි වාට මාව විශ්වාස නැද්ද? මල්ලිලා සල්ලි ලෑස්ති කරගන්න. මම සතියක් ඇතුළත කොල්ලව ඉස්කෝලෙකට දාලා දෙනවා. සතියක් ඇතුළත. මල්ලිට ඕන හොඳම ටීම් එක තියෙන ඉස්කෝලේනේ. අනේ ඕ ජයනවා. තව අවුරුදු 5ක් 6ක් යද්දී කොල්ලක් නැෂනල් ටීම් එකට ගහනවයි කියලා හිතේ තියාගෙන මල්ලි සල්ලි ලෑස්ති කරගන්න. අනේ ඕ ජයනවා. මෙතුවක් වෙලා මට ඇහුම්කන් දුන්නු ලද්දුගේ කතාව ගැන මගේ කෝණයෙන් අහපු බලපු ඔබ සැම දෙනාටම ස්තුතියි. අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව පමණක් නෙවෙයි අපේ Facebook නාලිකාවේ සමග බැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා ඔබ සැමට. අයිබෝන්.